YouTube channel එකෙන් අරන් එන පළවෙනි වීඩියෝ එකත් එක්ක තමයි අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. අද මේ වීඩියෝ එකෙන් ප්‍රධානම කතා කරන්නේ රුසියානු සහ යුක්‍රේන යුද්ධය. අද වන විට ඇති වී ඇති තත්ත්වය කොහොමද යන්න පිළිබඳව. එහෙනම් අපි අද දවසේ වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. මේ වන විට අවුරුදු ගණනක් පුරා පැවතුණු රුසියානු සහ යුක්‍රේන යුද්ධයේ තත්ත්වය ඉතා බිහිසුණු අතර හැල්ලා තියෙනවා. මොකද කිව්වොත් එහෙම මේ වන විට දෙපාර්ශ්වයේම නව තාක්ෂණික උපක්‍රමයන් යොදා ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර මගින් ඔවුනොවුන් එකිනෙකාගේ යටිතල පහසුකම් වලට ප්‍රහාර එල්ල කරමින් පවතිනවා. ඒ වගේම රුසියාව සහ යුක්‍රේන යුද්ධය අඛණ්ඩව තීව්‍ර වෙමින් පවතින අතර කලාප කිහිපයක් කරා නව ප්‍රහාර වාර්තා වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිවිල් වැසියන්ට හානි, යටිතල පහසුකම් හානි සහ දේශපාලන ආතතීන් මේ වන විට වැඩි වෙමින් පේනවා. ඒ වගේම සතියන්තයේදී රුසියානු ප්‍රහාර නැවත වරක් යුක්‍රේන නගර සහ දේශ සීමා කලාප ඉලක්ක කරගත් අතර ගැටුමේ අඛණ්ඩ මිනිස් පිරිවැය සහ බලශක්ති පද්ධතිය සහ රාජතාන්ත්‍රික සමතා මත ඔවුන්ගේ කලබලකාරී තත්ත්වය සහ තීරණ ගැනීමේ අපහසුතාව මේ වන විට වර්ධනය වෙමින් පවතිනවා. ඒ වගේම යුක්‍රේනයේ කර්කිව් කරාපේ රුසියානු ප්‍රහාර වලින් 26 වර්ධි කාන්තාවක් ඇතුළුව සිවිල් වැසියන් 30 දෙනෙකු මිය ගිය අතර තවත් 11 දෙනෙකු තුවාල ලැබූ බව කලාපීය ආණ්ඩුකාර ඔලේ ඩිනිහූබූ පවසලා තියෙනවා. ඒ වගේම මෙම එල්ල කරන මිසයිල් ප්‍රහාර, ඩ්‍රෝන යානා සහ කාලතුවක්කු වෙඩි තැබීම් දිනපතා තර්ජනයක් ලෙස පවතින පෙරමුණසල යුද පෙරමුණ අතර ජීවත් වන සිවිල් වැසියන්ට මුහුණ දෙන අඛණ්ඩ අනතුරු මෙම ප්‍රහාර වලින් අවධාරණය කරනවා. මොකද මේ වන විට දෙපාර්ශ්වයෙන්ම ප්‍රහාර එල්ල කරන නිසා එම ප්‍රහාර වලට මැදි වෙන යටිතල පහසුකම් ජනතාවට විශාල ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙලා තියෙනවා. මොකද එම ප්‍රහාර නිසා විශාල යටිතල පහසුකම් ප්‍රමාණයක් විනාශ වෙනවා. දුම්රිය ස්ථාන, විදුලි බල පද්ධති සහ මාර්ග මේ අතරට ප්‍රධාන වෙනවා. ඒ වගේම මෙම රෝහල් වලටත් ප්‍රහාර එල්ලවීම පවතිනවා මෙම රුසියානු සහ යුක්‍රේන යුද්ධයේ ප්‍රහාර නිසා. ඒ වගේම විදුලිය නොමැතිකම තමයි මේ කාලයේදී බලපතලවම වැසියන්ට එල්ල වෙලා තියෙන තර්ජනය. මේ ගොඩක් බලපාන්නේ යුක්‍රේනයේ සිටින වැසියන්ට. මොකද මේ වන විට රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ විදුලි බල පද්ධති වලට එල්ල කරන මාරාන්තික ප්‍රහාරයන් නිසා ඔවුන්ගේ විදුලි බල පද්ධතිය බිඳ වැටලා තියෙනවා. මෙම කිවෙන්නේ රුසියාවේ යුක්‍රේනයේ ප්‍රබලම ශීත කාලය. මෙම ශීත කාලය නිසා ඔවුන්ට අතිශයින්ම අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා විදුලිය සහ ජලය, ගෑස්. උණුසුම සිටීම තමයි විශාල ලෙස විදුලිය අත්‍යවශ්‍ය වන්නේ. මෙම ප්‍රහාර නිසා විදුලි බලය නොමැති වීම නිසා ඔවුන්ට තියෙන උණුසුමත් නැති වෙලා තියෙනවා. ඒකින්ද ඔවුන් විශාල අපහසුතාවලට මුහුණ දෙනවා මෙම යටිතල පහසුකම් වලට එල්ල කර ප්‍රහාර නිසා. ඒ වගේම මේ වන විට ඔවුන්ට ඇති වී ඇති ඊළඟ ප්‍රශ්නේ තමයි ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට විශාල කාර්යයක් සහ පිරිවැයක් ගත වීම. මෙම යටිතල පහසුකම් විනාශ වන විදුලි බල පද්ධති වැනි විනාශයන් නිසා මේ වන විට ඔවුන්ට එය යථා තත්ත්වයට පත් කිරීමට ඇතිවන කාලය පිරිවැය නිසා විශාල ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙලා තියෙනවා යුක්‍රේන රජයට. ඒ වගේම මේ වන විට යුක්‍රේන ප්‍රහාර නිසා රුසියාවේ තෙල් පද්ධති වලටත් විශාල හානි වෙලා තියෙනවා. ඒක නිසා රුසියානු පැත්තෙන් එම තෙල් පද්ධති ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා. ඒ වගේම අද දිනේදී සිදු අඛණ්ඩ ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් මැද්දේ පදිංචිකරුවන් නවාතැන් සොයන විට හදිසි සේවා බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් ඔවුන් ඉවත් වෙලා තියෙන බව සඳහන් වෙනවා. ඒ වගේම තවදුරටත් දකුණට කේසන් කලාපයේ රුසියානු හමුදා ඩ්‍රෝන ප්‍රහාර, ගුවන් ප්‍රහාර සහ දැඩි ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ අතර පුද්ගලයන් 2 දෙනෙකු මිය ගොස් තවත් අයෙකුට තුවාල සිදු කළ බව ආණ්ඩුකාර ඔලෙක්සැන්ඩර් ප්‍රටිඩුයින් වාර්තා කරලා තියෙනවා. එහි උපාය මාර්ගික පිහිටීම හේතුවෙන් මෙම කලාපයේ නැවත නැවතත් ඉලක්ක කර ඇති අතර හානි වූ නිවාස, ජල සැපයුම්, බාධා සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සීමිත ප්‍රවේශය ඇතුළුව සිවිල් වැසියන් දැඩි දුෂ්කරතාවයන්ට මේ වන විට මුහුණ දෙමින් පවතිනවා. ඒ වගේම කියව් ඉන්ඩිපෙන්ඩන්ට් විසින් උපුටා දක්වන ලද ප්‍රාදේශීය නිලධාරීන්ට අනුව 6 දෙනෙකු තුවාල ලැබූ ඩිනිපොට්‍රියුටික්ස් සහ සිවිල් වැසියන් 5 දෙනෙකු තුවාල ලැබූ සුමිහි අතිරේක රුසියානු ප්‍රහාර වාර්තා වූ බව සඳහන් කරලා තියෙනවා.
මෙම සිදුවීම් පෙන්නුම් කරන්නේ ගැටුම් ප්‍රධාන ඉදිරි පෙරට ඔබ්බෙන් පුළුල් භූගෝලීය ප්‍රදේශයකට ප්‍රධාන ආකාරයට රටේ වැඩි කොටසක් නිරන්තරයෙන්ම තර්ජනයට ලක් වී ඇති බවයි. ඒ වගේම මොස්කව් විසින් පත් කරන ලද ආණ්ඩුකාර යෙව්ගනි බෙලිට්රික්ට අනුව නේචිකා මායිම් ගම්මානයේ ඩ්‍රෝන ප්‍රහාරයෙන් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු මිය ගොස් අයෙකුට තුවාල සිදු බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේ මේ අතර රුසියාවේ බෙල්ග්‍රෝඩ් කලාපයේ දේශ සීමා හරහා යුක්රේන ප්‍රහාර වලින් කාන්තාවන් මිය ගොස් මිනිසෙකුට තුවාල සිදු බව වාර්තා වන අතර ගැටුම රුසියානු භූමියට අඛණ්ඩව පැතිර යන ආකාරය නිරූපණය වෙලා තියෙනවා මේ ප්‍රහාර මාලාවන් නිසා අධ්‍යයනයේදී. ඒ වගේම රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ පැය 24ක් කාලයක් තුළ යුක්රේන් ඩ්‍රෝන යාන 140ක් වෙඩි තබා බිම දැමූ බව ප්‍රකාශ කළ බව රාජ්‍ය පෞද්ගලික ඒජන්සිය වන ටාස් විසින් වාර්තා කරනවා. ඒ වගේම අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා ඩ්‍රෝන යුද්ධයේ ගැටුම් නිර්වචන ලක්ෂණයක් බවට පත්ව ඇති අතර දෙපාර්ශ්වයේම මිනිසුන් රහිත පද්ධති භාවිතා කරමින් හමුදා ඉලක්ක බලශක්ති පහසුකම් සහ සැපයුම් ස්ථානවලට පහර දෙන අතර ඒ බොහෝ විට සිවිල් වැසියන්ට සැලකිය යුතු ප්‍රතිවිපාක ඇති කරනවා මේ ප්‍රහාර මාලාවන් නිසා. ඒ වගේම අපි ගත්තොත් එහෙම සටන මන්දගාමීව යුද්ධයේ වර්ධනය වන බලශක්ති අර්බුදයක් ඇති කර තියෙනවා. ඒ වගේම සැපුරුසියා න්‍යෂ්ටික බලාගාරය යුක්‍රේනයේ විදුලි බලජාලයට සම්බන්ධ කරන අත්‍යවශ්‍ය උපස්ථාන විදුලිය රැහැනක තීරණාත්මක අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා රෆායර් ගොස් නිවේදනය කළා තියෙනවා. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධාන රෆායල් ග්‍රොසි නිවේදනය කළේ IAEA මෙදියත් කරු සටන් විරාමයක් යටතේ අලුත්වැඩියා කටයුතු සිදු කරන අතර යුක්‍රේන කාර්මිකයන්ෙම ස්ථානයේම වැඩ කරන අතර ජාත්‍යන්තර පරීක්ෂකවරුන් ප්‍රගතිය නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම වෙනත් තැන්වල බලශක්ති යටිතල පහසුකම් වලට ද හානි සිදු වී ඇති බව සඳහන් වෙනවා. රුසියානු සෙල්ලඩි ප්‍රහාර යුක්‍රේනයේ වර්නිච් කලාපයේ බලශක්ති පහසුකමකට එල්ල වූ අතර බොහෝ නිවාස විදුලිය නොමැතිවද මේ වනට ඉතුරු වෙලා තියෙනවා. ඒ අතරම යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු රුසියානු එහි සිටින සැපුරුසියා කොටස් පාරිභෝගිකයින් ලක්ෂ 2කට වැඩි පිරිසකට විදුලිය නොමැති වූ අතර දෙපාර්ශ්වයේම බලශක්ති පද්ධති ඉතා අවදානම් සහ ලක්ව එම අවදානමකට ලක්ව ඇති ආකාරය පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම අපි කතා කළොත් එහෙම රාජතාන්ත්‍රික පෙරමුණේදී යුක්‍රේනය සහ රුසියාව නියෝජිතයින් ෆ්ලොරිඩාවේ මියාවෙහි හමු වූ බව වාර්තා වන අතර එහිදී යුක්‍රේනය සඳහා විභව ආරක්ෂක සහතික කිරීම කෙරෙහි සාකච්ඡා අවධාරණයකට යොමු වෙලා තියෙනවා. ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රායෝගික යාන්ත්‍රණයක් පිළිබඳව සාකච්ඡා සවිස්තරාත්මකව ගිය බවත් එක්සත් ජනපද නිලධාරී සභාවේ වූ බවත් ස්විස්තරලන්තයේ ඩාවෝස් හි තවදුරටත් සාකච්ඡා සඳහා අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රායෝගික යාන්ත්‍රණයක් පිළිබඳ සාකච්ඡා සවිස්තරාත්මකව ගිය බවත් එක්සත් ජනපද නිලධාරීන් සහභාගී වූ බවත් ස්විස්තරලන්තයේ ඩාවෝස් හි තවදුරටත් සාකච්ඡා සැලසුම් කර ඇති බවත් යුක්‍රේන ප්‍රධාන සාකච්ඡාකරු රුස්ටෙම් උමිරෝව් පවසලා තියෙනවා. තවද ග්‍රීන්ලන්තයේ සහ නේටෝව සම්බන්ධ මතභේදාත්මක ප්‍රකාශයක් වලින් පසුව දේශපාලන ආතීන් තවත් උස්සන්න වෙලා තියෙනවා. ක්‍රෙම්ලිනයේ නියෝජිත කිරිල් ඩිමිට්‍රියව් යුරෝපය රටවල් මත ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති නව එක්සත් ජනපද තීරු බදු සමරමින්
ඇට්ලාන්තික් සාගරයේ එකමුතුව බිඳ වැටී ඇති බව පවසමින් යුරෝපීය නායකයින් දැඩි ලෙස පසුපසට තල්ලු කරමින් මිත්‍ර පාක්ෂිකයින් අතර බෙදීම් රුසියාවට සහ චීනයට පමණක් ප්‍රතිලාභ ලබා දෙන බවට අනතුරු වූ අතර ස්පාඤ්ඤ අගමැති පැවසුයේ ග්‍රීන්ලන්තයට එරෙහිව ඕනෑම එක්සත් ජනපද පියවරක් රුසියාවට යුක්රේනය ආක්‍රමණය කිරීමට ඵලදායී ලෙස නීත්‍යානුකූල කරනු ඇති බවයි. එහෙනම් මේ වීඩියෝ අවසානයේ දක්වාම රැඳී සිටියාට ස්තුතියි. අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් හෙටත් හම්බෙමු. එතකන් අපේ Front Type of World YouTube channel එක subscribe කරලා වීඩියෝ එක අනිත් අය බලාගන්න share කරලා ඔයගොල්ලන්ට දැනගන්න තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන ඉන්න මතක් කරන්න එපා. එහෙනම් අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් හෙට උදේට හම්බ වෙනකම් goodbye.